සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා රිෂාන් කයින් YouTube channel එකට. ඉතින් ගොඩ දවසකින් තමයි මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් අද වීඩියෝ එක තමයි ඔයාලා දකින්න ඇති මේ දවස්වල මෙන්න මේ වගේ ෆොටෝස් අපේ Facebook වලයි TikTok වලයි නිතරම ෂෙයා වෙනවා දකින්න ඇති. ඉතින් මෙන්න මේ වගේ ෆොටෝ එකක් අදාගන්න එක තමයි මේ දවස්වල පොඩ්ඩක් ට්‍රෙන්ඩින් වෙලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ වගේ ෆොටෝ එකක් අපි ලේසියෙන්ම මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා හදාගන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ ෆොටෝ එකක් අපි හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගන්න. එහෙනම් අපි යම් වීඩියෝ එකට. හරි අපිට මුලින්ම මේකට ඕන කරනවා ChatGPT කියලා වෙබ්සයිට් එක. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ Google එක මේ විදිහට ඕපන් කරගෙන ChatGPT කියලා සර්ච් කරගන්න. හරි එහෙනම් මම මේ විදිහට ChatGPT කියලා මේ විදිහට සර්ච් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අර ඊට පස්සේ මම මේ විදිහට මෙන්න මේ පළවෙනියට තියෙන වෙබ්සයිට් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්නවා. හරි අපි මේ ChatGPT වෙබ්සයිට් එක ඕපන් කරගත්තාන් පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාට මෙන්න මේ ChatGPT එකට රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් වගේ ඊමේල් එකක් දීලා ChatGPT වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙන්න. ඉතින් මම රෙජිස්ටර් වෙලා ඉන්න නිසා මම මේ ලොගින් කියන එකට ගිහිල්ලා මේ විදිහට ලොග් වෙනවා මගේ ChatGPT එකට. හරි ඔයා ChatGPT එකට රෙජිස්ටර් වුණාන් පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට මෙන්න මේ මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් ප්ලස් ලකුණක්. අන්න ඒ ප්ලස් ලකුණ මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාට මෙතනින් දෙවෙනියට බලා ගන්න පුළුවන් add photos කියලා. අන්න ඒ add photo කියන එක මේ විදිහට එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාගේ ගැලරි එක තමයි මේ විදිහට ඕපන් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට මෙන්න මේ ෆොටෝ එකක් අදා ගන්න ඕන ෆොටෝ එක මෙතනට සිලෙක්ට් කරගන්න එක. හරි එහෙනම් මම මෙතනට ෆොටෝ එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. හරි මම මේ විදිහට ෆොටෝ එකක් සිලෙක්ට් කරගෙන මේ උඩම තියෙන හරි ලකුණ මෙන්න මේ විදිහට ටච් කරගන්නවා. හරි මම මෙතනට ෆොටෝ එකක් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගත්තා. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් අපිට ටයිටල් එකක් දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ටයිටල් එක තමයි ඔයා ටයිප් කරගන්න ඕනේ. ඉතින් මම මේ ටයිප් කරන ටයිටල් එක මම මෙහා පැත්තෙන් දාලා තියන්නම් ඔයාට පුළුවන් මෙන්න මේ ටයිටල් එක බලාගෙන ඔයා මෙතනට ටයිප් කරගන්න. නැත්නම් මම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මේ ටයිටල් එක ඔයාට පුළුවන් ඒක බලාගෙන මෙතනින් ටයිප් කරගන්න. හරි එහෙනම් මම මේ විදිහට මේ ටයිටල් එක මේ විදිහට ටයිප් කරගන්නවා. හරි මම මේ විදිහට ටයිටල් එක මේ විදිහට ටයිප් කරගත්තා. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් කළු පාට ඊතලයක් වගේ එකක්. අන්න ඊතලයක් වගේ එක මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ අපේ ෆොටෝ එක මෙන්න මේ විදිහට තමයි ජෙනරේට් වෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් ජෙනරේට් වෙන විනාඩි 10ක් විතර යනවා. ඉතින් එතකම් පොඩ්ඩක් අපි ඉන්න ඕනේ මේ ෆොටෝ එක ජෙනරේට් වෙලා ඉවරනකම්. ඔන්න ඉතින් අපේ ෆොටෝ එක ජෙනරේට් වෙලා අවසන් වුණා. ඉතින් මේ ෆොටෝ එකේ ෆයිනල් ලුක් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලන්න මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ එකක් ඉතින් ChatGPT යූස් කරලා අපිට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක ඔයාගේ ගැලරි එකට ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ෆොටෝ එක උඩ මෙන්න මේ විදිහට එකපාරක් මෙන්න මේ විදිහට ලෝන් ටච් කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් download image කියලා. අන්නේ download image කියන එක මෙන්න මේ විදිහට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාගේ ගැලරි එකට මෙන්න මේ විදිහට download වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට ඕපන් කරලා බලන්න ඔයාගේ ගැලරි එකේ මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ එකක් මෙන්න මේ විදිහට download වෙලා ඇති.
ඉතින් මෙන්න මේ වීඩියෝ එක හදන විදිය තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන notification bell එකත් all දාගත්තොත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.